මිත්‍රවරුනි එක්තරා දවසක මට වැඩසටහනක් අතරතුර හම්බෙනවා ව්‍යවසායකයෙක්. මොකද මම මේ ව්‍යවසායකත්වය ගැන පුංචි දේශන පවත්වන පුංචි දේවල් කරන නිසාම එක්තරා ව්‍යවසායකයෙක් මට හම්බෙනවා ලංකාවේ නවගිය ව්‍යවසායකයෙක්. ඔහු මට හම්බීමම මට ලොකු වාසනාවක්. මේ හම්බෙන තැනදී මම ඔහුගෙන් එක්තරා අවස්ථාවක අහනවා ඔයාට මේ තරම් රිස්ක් එකක් ගන්න බය නැද්ද කියලා මම ඔහුගෙන් අහනවා. ඔහු මූණ ටිකක් රැලි කරලා මන් දිහා පුංචි හිනාවකුත් දාලා ඔහු මට කියනවා ව්‍යවසායකයෙක් වෙන්න නම් ඔබ ගාව තිබිය යුතු පළවෙනිම දේ තමයි බය නැතිකම. මොකටද බය නැත්තේ? අවදානමක් ගන්න බය නැති පුද්ගලයෙක් විය යුතුයි කියලා ඔහු මට සරලව කියනවා. ඔහු ජීවිතේ මාර අවදානමක් කරගත්තා කිව්වා මේ ව්‍යාපාරය ගොඩනගද්දී. ඔහුට සමාජයෙන් වගේ පවුලේ අයගෙන් බිරිඳගෙන් පවා ඒගොල්ලෝ ඔය මෝඩ වැඩේ කරන්න එපා. ඕක කරලා ඔයාට ඇනෙනවා. ඔයා නැත්තටම නැති වෙනවා. ඒ නිසා ඔය වැඩේ කරන්න එපා කියලා ළඟ ඉන්න සමීපතමය පවා කියනකොට ඔහු හිතුවලු නෑ මම මේක කරනවා. මම මේකට බය නෑ. මේකෙන් මට නැති වෙන දෙයට වඩා ලැබෙන දේ ගැන මම හිතනවා කියලා ඔහු එහෙම තමයි ඒ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ. නිසා ඔබ ව්‍යවසායකයෙක් වෙන්න කැමති කෙනෙක් නම් ව්‍යවසායකයෙක් වෙන ඇම්ම ඔබ ගාව තියෙනවා නම් ඔබ කළ යුතු පළවෙනිම දේ තමයි මොකක්ද? ඔබ රිස්ක් එකක් ගන්න, අවදානමක් ගන්න, ඔබගේ හදවතේ හිතේ තියෙන බය නැති කරගන්න ඕන කියන එක තමයි මම මේ කෙටි වීඩියෝෙන් ඔබට දෙන්න පණිවිඩය. බොහොම ස්තුතියි.